හලෝ අයිබෝන් සුබ දවසක් බොහොම කාලෙකට වීඩියෝ එකක් ගේන්නත් අපහසු වුණා මොකද ඇත්තනම බොහොම අසනීපෙන් හිටිය ටික දවසක් මේ අපි ජීවත් වෙන වැඩ කරන රටවල් බොහොම උණුසුම් අධික කාලයක් මේ කාලේ ඉතින් ඉතා ඉක්මනින් සෞඛ්‍ය පිරිනනවා ඉතින් කොහොම වුණත් අපහසුයෙන් වුණත් පොඩ්ඩක් හොඳ වෙච්ච ගමන් ඉතාම අපහසුයෙන් පහුගිය දවස් ටිකේ ගත කරේ මොකද එන තොරතුරුත් එක්කලා ඒවට ප්‍රතිචාර දක්වන්න විදියක් නැහැ මොකද කතා කරන්න බෑ අපහසුයි ඉතින් පුදුම කතා ටිකක් පහුගිය දවස් ටිකේ දැක්කේනේ ඩොලර් මිලියන 715ක් විතර නේද 715ක් විතර මම දැක්කේ රටින් පන්නලා කියලා නිවුස් එකක් කොහොමද මේවා ඉතලා බලන්නකෝ මැද පෙරදිග ඒ වගේම යුරෝපෙත් කොරියාවත් මැලේසියාව වගේ මේ රටවල් වල අපේ කට්ටිය මොන්න තරම් දුක් විඳලාද සල්ලි හොයලා ඩොලර් යවන්නේ නේද පුදුම කාස්ටක ප්‍රශ්නයක් මේ කාලේ මේ මැද පෙරදිග කලාපේ තියෙන්නේ මේ කාස්ටක ගිනි කාස්ටක රස්නේ වැඩ කරලා ලංකාවට ඩොලර් යවන්නේ ඒගවට අපේ ජනාධිපතිවරයා ඒ වගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම පුදුම කැපකිරීමක් කරන්නේ වියදම් අඩු කරගන්න අසානාස්ති කරන්නේ අපත යවන්නේ බොරු වියදම් කරන්නේ එහෙම කරලා මේ ඩොලර් පිටරටවලින් ඉඳන් යවන ඩොලර් ටික ඉතුරු කරනවා ලංකාවේ අනවශ්‍ය වියදම් පුළුවන් තරම් කපා හරිනවා ජනාධිපතිවරයාට විඳින්න පුළුවන් සැප තියෙනවා ඒගොල්ලන් අත්හැරනවා ඒ කරලා මේ ඩොලර් ඉතුරු කරනවා ඒ ඉතුරු කරන්නේ ඇයි රටේ යහපතට මේ අපේ රට යම් දවසක මේ තියෙන තත්ත්වයට වඩා යම් පියවරක් ඉදිරියට තබන්න දියුණුව තකා ඉස්සෙල්ලා ඉතුරු කරන්න ඕනේ ඒකට මේ කරන්නේ නේද නැත්තම් ජනාධිපතිවරයාටත් පෙර හිටපු ජනාධිපතිවරු වගේ හොඳට සැප ගන්න බැයිද නේද ජනාධිපතිවරයාගේ පුතා අපි දන්න විදිහට තාමත් ගුවන් සේවය සමාගමක සේවය කරන්නේ නේද අපිට හොඳට මතකයි ජනාධිපතිවරයාගේ අම්මා අසනීප වෙච්ච වෙලාවේ අනුරාධපුරේ රජයේ රෝහලේ තමයි හිටියේ සිංගප්පූරු එක්ක යන්න බැයිද නේද ජනාධිපතිවරයානේ එපා කියනවාද කවුරුත් තහනමක් තියනවාද එහෙම කරන්නේ නැහැ මේ මිනිස්සයා රට වෙනුවෙන් අපි පහුගිය දවස්වල දැක්කා මේ විදේශ සංචාරික ගිහිල්ලා ඔය හෝටල් චාර්ජස් එක්ස්ට්‍රා චාර්ජස් මොකුත් නැහැ සීරෝ කියලා කියනවා ඒ වගේ පුදුම පිරිමැස්මක් තියෙන්නේ ජනාධිපතිවරයාගේ වගේම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙත් නැති ඇමතිවරුන්ගේ ඉඳලා හැම කෙනෙක්ගෙම බිරිඳ සහෝදරයෝ යාළු මිත්‍රාදීන් අරගෙන රට සවාරි ඒව මොකුත් නැහෙනි ඇයි මෙහෙම කරන්නේ එහෙම කරන්නේ මේ රට යම් දවසක මීට වඩා සුබ රටක් කරලා ඉදිරි අනාගත පරම්පරාවට බාර දෙන්න ඒ වෙනුවෙන් මේ කරන කැපකිරීම කරද්දී මෙච්චර දුක් විඳලා හම්බ කරලා යවන ඩොලර් ටික මේ පාර බල්ලෝ කිසිම මනුස්සකමක් නැතුව හිතන්නේ නැහැ අපේ වගේ දුප්පත් රටකට ඩොලර් කියන එක කොයිතරම් වටිනවද කියලා හිතන්නේ නැතුව හොර පාරේ ඩොලර් ටික වෙනත් රටවල් වලට යවලා ඩොලර් මිලියන 715ක් විතර කියලා කියනවා ඇමරිකන් ඩොලර් මේක මොනතරම් නින්දිත පහත් වැඩක්ද නේ හිතලා බලන්න මැද පෙරදිග කතා කරන්න පුළුවන් නම් අපේ අම්මලා හැම කෙනෙක්ම කියයි මුන්ව මේ කාන්තාරේ ගෙනල්ලා ගිනි යව්වේ බැඳලා තියන්න ඕනේ එළියේ මේ වගේ කරන්නේ උන් ඒ තරම් දුක් විඳලා රටට සල්ලි යවන්නේ මුන් එක තැනක ඉඳගෙන හොඳට මේ ඩොලර් ටික එක්කහුව කරලා වෙනත් රටවල් වලට පාස් කරගන්නවා මෙතෙක් කාලෙකට මේ බිස්නස්
හොරෙන් කරගෙන ගිහින් තියෙනවා කවදාවත් අහු වෙලා නැහැ. NPP ආණ්ඩුව ආපු නිසා මේ අපේ ජනාධිපතිවරයාගේ ඊටාම දුරදක්නා දූරදර්ශී මූල්‍ය විනය මූල්‍ය පාලනය නිසා මේවා එළියට එනවා මිසක් නැත්තම් මේවා කවදාවත් එන්නේ නැහැ. දුක් විඳ රටට ඩොලර් යවනවා. ඒ ඩොලර් ටික උන් රටින් පිට කරගන්නවා තමන්ගේ පුජ්‍යලික බැංකු වලට හොරාට. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි දුන්නු ගහපු කතිරේ වටිනාකම තේරෙනවද? මේක තේරිලා විතරක් මදි. මේ වගේ ඒවට අපේ රටේ නීතිය මදි. මගේ මතය. ඒකට හේතුව තමයි මේ වගේ ව්‍යාපාර කරන කට්ටිය ව්‍යාපාර නෙමෙයි මේවා. ඌට දූෂණ මංකොල්ල. මුන් හිතන්නේ මොකක් හරි වෙලා මොන හරි වුණා කියන්නකෝ. දැන් ඔය කපිල චන්ද්‍රසේන මැරිලා ගියා. මොකද දන්නවා මම මැරුණා. එයාගේ වැලියු එක එයා හිතනවා මගේ ජීවිතයට වඩා මගේ බිරිඳගේ මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරලා ශක්තිමත් කරලා මැරිලා ගියත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. ඒක නිසායි මේ ගොඩක් මේ මිනිස්සු මේ වගේ හොරකම් කරන්නේ. මේ වගේ දේවල් කරන්නේ දන්නවා මොකක් හරි වෙලා. හැබැයි 100% ෂුවර් මේව කවදාවත් අහුවෙන්නේ නැහැ කියලා හිතාගෙන කරපු වැඩ. නමුත් දවසක අහු වුණත් මම මලත් ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවන්ට මගේ බිරිඳට ඊටාම සුඛෝපභෝගී විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාව මං හදලා තියලා මැරෙන්නේ කියලා හිතලයි මේ වගේ වැඩ කරන්නේ. ප්‍රධාන වශයෙන් මේවට තියෙන නීති ඇති හින්දා තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ ඔක්කොම. නමුත් මං හිතන්නේ මේවා ප්‍රමාණවත් මදි. මම දකින විදිහට නම් මේ නීතිය සාමාන්‍යයෙන් නඩු අහලා ඉවර වෙනකන් කිසිසේත්ම අප දෙන්නේ නැති වෙන්න නීතිය මේ තව ටිකක් ශක්තිමත් කරන්න ඕනේ. මොකද මේගොල්ලන් අප දීලා එළියට දාන්න හොඳ නැහැ මොනම හේතුවකටවත්. මේ ඒ කියන්නේ රාජ්‍ය මුදල් රාජ්‍ය දේපල අවභාවිතා කරන එහෙම නැත්නම් මේ වගේ රජයේ මේ රටේ සම්පත් වෙන රටකට පටවලා කියන එකනේ මේ කියන්නේ. පෞගේ කාලේ ඩොලර් නැති නිසා පෙට්‍රල් නැතුව පෝලිං වල මිනිස්සු මැරුණා. බේත් පෙත්තක් ගන්න බැරි වුණා රටට. මුන් ඉහෙව් රටේ දැන් බොහොම අමාරුවෙන් මිනිස්සු දුක් විඳලා මැද පෙරදිගද යුරෝපයේද මැලේසියාවද කොරියාවද පුළුවන් තරම් දුක් විඳලා පුළුවන් උපරිමයෙන් යවනවා රටට ඩොලර්. ලංකාවෙත් දෙයියන්ගේ පීටයි අපේ ආණ්ඩුව රුපියලක් අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව පුළුවන් තරම් සල්ලි ඉතුරු කරනවා. නාස්ති කරන්නේ. අම්මට බේත් ටිකත් ආණ්ඩුවෙන් ඉස්පිරිතාලෙන් දුන්නා නම් ඉතින් ජනාධිපති මේ වගේ පාහර බල්ලෝ අපේ රටට මෙච්චර දුක් විඳලා යවන ඩොලර් ටික මෙහෙම රටින් පන්නන්න මුන්ට ප්‍රධාන පළවෙනි දේ තමයි කිසිසේත්ම අප අහෝසි. ඒ වගේම කිසිසේත්ම රෝහල් ගත කරන්නේ නැහැ. මොන්න ලෙඩේ තිබුණත් කුණු වෙලා මැරුණත් බන්ධනාගාරී. මෙන්න මේ විදිහට මේ නීතිය ශක්තිමත් කරන්න ඕනේ. නැත්තම් මේවා කවදාවත් හදන්න බෑ. අහු වුණත් ප්‍රශ්නයක් නැහැ නේ. නේද? මගේ දරු පවුල හරි ගොඩනේ කියලා හිතාගෙන යනවා. ඒක නිසා සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම කියන්නේ කෙනෙක් වැරද්දක් කරුවට ඒ මිනිස්යාගේ ගෑනිද දරුවන්ද මෙලෝදියක් දන්නේ නැති පලි නෑ කියලා නේ කියන්නේ. නමුත් මේ වගේ වංචාවලට රාජ්‍ය දේපල මිනිස්සු කී ලක්ෂයක් මේ මැද පෙරදිග දුක් විඳලාද මේ සල්ලි යවන්නේ. මේවා මෙහෙම පන්නන්න මුළු පවුලටම මේ වගේ වැරද්දක් දුටු තැන ඒ කළ පුජ්‍යලයා විතරන්නේ ඔහුගේ බිරිඳ දරුවන් දෙමව්පියන් මේ සියල්ල අත්අඩංගුවට අරගෙන බන්ධනාගත කරන විදිහට නීතිය ඉතාම දැඩි කරන්න ඕනේ. නැත්නම් මේවට බය නැහැනේ මිනිස්සු. මම මැරුණාම මොකද වෙන්නේ? මොන හරි වුණා වෙඩි තියාගත්ත මැරුණා. බෙල්ලේ වල දාගත්තා චන්ද්‍රසේනව. ඒ සල්ලි ටිකෙන් තමන්ගේ බිරිඳ අම්මා තාත්තා දරුවෝ ඉතා සතුටින් ජීවත් වෙනවනේ. ඉතින් මොකෑ?
ඒ මතය වෙනස් වෙන්න මේ විදිය දැඩි දඬුවම් ගේන්න ඕනේ මේවට. මේ වගේ දෙයක් වුණොත් තමන්ගේ දෙමව්පියන්, තමන්ගේ සහෝදර සහෝදරියන්, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවන් මේ හැමෝටම විරුද්ධව අත්අඩංගුවට අරන් නඩු දානවා කියන තැනට තරම් දරුණු නීතියක් ගේන්න ඕනේ මේ වගේ ඒවට නම්. නැත්තම් මේවා වළක්වන්න බෑ. එහෙම කරයි කියලා ප්‍රශ්නයක්වත් නෑ. දෙයියනේ මේ මැද පෙරදිග දුක් විඳින අපේ අම්මලා අක්කලා කොයිතරම් අමාරුවෙන් දුක් විඳලාද ලංකාවට ඩොලර් රැවන්නේ. ඒක මුම් මෙහෙම පන්නනකොට. අනිත් එක මේ වගේ දෙයක් ගේන්න ඕනේ, මේ වගේ තද්ද දැඩි නීතියක් ගේන්න ඕනේ. ගෙනලා බලන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ දැන් මේ මම දැක්ක පෞගි දවස්වල මේ කට්ටිය එකතු වෙන්න කතා කරනවා. දැන් එක කොටේට ඔක්කොම ණයයි පොළඟයි මුගටියයි ඔක්කොම නගින්න කතා කරනවා නේද? අර මේ මොනවද මේ අධිකරණේ විශ්‍රාම වයස දික් කරනවට විරුද්ධව කට්ටිය එකතු වෙලා එහෙම ඒවට එකඟව කතා කරනවා වගේම මේ වගේ දූෂිතයන්ට විරුද්ධව තද නීතියක් ගේනකොට ඒකට මුන් සහයෝගය දෙනවද නැත්තම් මුනුත් ඒ දූෂිතයන්ට උදව් කරනවද කියන එක බලන්න මේ වගේ නීතියක් ගෙනල්ලා උඹලගේ මේ විපක්ෂ කියලා ඉන්නවනේ දැන් එකක් කොටසක් ඉන්නවා. උන්ගේ සහයෝගයද තියනවද කියලා බලන්නත් එක්කලා දැඩි නීතියක් ගේන්න ඕනේ. මං හිතන්නේ මගේ නාලිකාවේ විතර පොඩි පිරිසක් හිටියා වුණා මේ හඬ ගොඩක් දෙනෙක් බලනවා. නමුත් මේ සබ්ස්ක්‍රයිබ්ස් කරලා නැති ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ මේ හඬ හැමෝටම ඇහෙන්න ෂෙයා කරන්න. හැම කෙනෙකුටම මේ පණිවිඩය ගෙනියන්න ඕනේ. ඒ වගේම මම හැමෝගෙම ඉල්ලනවා අපි හැමෝටම මොකක් හරි Tamanට සෝෂල් මීඩියා එකක් තියෙනවා. Facebook එකක් තියෙනවා, නැත්නම් TikTok එකක් තියෙනවා. කරුණා කරලා ඔබේ මතය ප්‍රකාශ කරන්න. මේ අවස්ථාව කියන්නේ මේ රට ගැන හිතන මිනිසුන්ගේ හඬ ඉල්ලන මොහොතක්. රට ගැන රටේ අනාගතය ගැන හිතන සබුද්ධික මිනිස්සුන්ගේ ශක්තිය ඉල්ලන මොහොතක්. හැම කෙනෙක්ම තමන්ගේ පාවිච්චි කරන සෝෂල් මීඩියා එකෙන් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න මීට. මොකද මේ වගේ මුන් මේ කියන්න මන් දන්නේ රජ කාලේ දෙන්න ඕනේ දඬුවම් දෙන්න ඕනේ කියලා මම දැක්ක එක් තව වීඩියෝ එකක් කියලා තියෙනවා. මුන්ට රජ කාලේ දෙන්න ඕනේ දඬුවම් නෙමෙයි දෙන්න ඕනේ. ඊටත් එහා ගිය දඬුවම් දෙන්න ඕනේ මුන්ට නෙමෙයි. මූ හදපු අම්මා තාත්තට. ඊගවට දැන් ඔය සමාගම් 100 ගානක්ද කොහෙද මේ කරලා මේ වගේ පන්නලා තියෙන නේද? නමුත් අධ්‍යක්ෂ මණ්ඩලේ 50 ගානක විතර ඔක්කොම මේ එක group of company කොහොමද ගේම දීලා තියෙන්නේ? ඒක නිසා මේවට ඉතා තද නීතියක් ගේන්න ගෙනල්ලා බලන්න මේ විපක්ෂේ මේ වගේ මේ රටේ යහපත් නීති පද්ධතිය වෙනුවෙන් කොහොමද උදව් කරන්න කියලා. ඒක අපිට ජනතාවට බලා ගන්නත් පුළුවන්. මුන් ඇත්තටම මේ රට ගැන හිතන જાතියක්ද කියලා මේ විපක්ෂය කියලා ඉන්නේ නේද? ඒක තව ටිකක් ඔප්පු කරගන්න. අපි දන්නවා උන් හිතන්නේ නැහැ. උන්ට රට ගැන හිතලා හිතන්න පුළුවන් જાතියකුත් නෙමෙයි. උන්ට එහෙම හැඟීමකුත් තිබිලත් නැහැ මෙච්චරක් කල්. ඉදිරියටත් එන්නෙත් නැහැ. ඒක අපි දන්නවා. නමුත් ඒක තව ටිකක් ජනතාවට මේ ඒත්තු ගන්නන්න පුළුවන් මේ වගේ නීතියක් ගෙනල්ලා මේකට සුඹල සහයෝගය දෙනවද කියලා දැනගත්තොත්. ඒක උන්ගේ සහයෝගය වැඩකුත් නැහැ ඇත්තටම. නමුත් රටට අවශ්‍යයි. මේ වගේ පාහර පාපතරයෝ දුක් විඳලා ඩොලර් ටිකක් ලංකාවට යවන්නේ කොයි තරම් දුකක් විඳලාද අම්මා කෙනෙක් මැද පෙරදිග නේද? අර මිනිස්සයාට තමන්ගේ අම්මට සිංගප්පූරු ගෙනින් බේත් දෙන්න පුළුවන් නේද? නෑනේ. ආණ්ඩු ඉස්පිරිතාලේ අනුරාධපුරේ තියලා බේත් අරන් බේත් දුන්නා. ජනාධිපති නේද? කොයි තරම් කොහොම කැපකිරීමක් කරලාද සල්ලි ඉතුරු කරන්නේ? එහෙම ඉතුරු කරන සල්ලි ටික මෙහෙම හොරපාරේ පන්නන්න හැමෝම එකතු වෙලා හඬ නගමු. මුන්ට විරුද්ධව දැඩි නීතියක් මුන්ට විතර එකෙකුට නෙමෙයි. මේක කරන එකාට විතරක් නෙවෙයි. ඌගේ දෙමව්පියන්ට ගැහැණු දරුවන් මේ ගැහැණිට බිරිඳට දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඔක්කොටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ නීතියක් හදන්න ඕනේ. එතකොට දන්නවනේ මේ වැඩේ කරලා ගොඩ යන්න බෑ. මම විතරක් නෙමෙයි මගේ මුළු හත්මුතු පරම්පරාවටම කියලා වෙන වැඩක් මේක කියලා. එහෙම නීතියක් සම්මත කරන්න කියලා ඉල්ලමින් ඉතින් අද කතාව මම මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ හැමෝටම මගේ channel එක subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම
හැම කෙනෙකුටම බලන්න මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්. ජය වේවා.